මා ළඟ මේ තියෙන්නේ මැරුණ මීයෙකුගේ මලකුණක්. මා ළඟ ඉන්න නාගයෙකුට ආහාර වශයෙන් ලබා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඔන්න දැන් මී මලකුණ නාගයා සමීපයට විසි කරා. බලන්නකෝ එයා මේ මලකුණ ගිල දාන්න හදන ආකාරය. මුලින්ම ඉව කරලා බලනවා එයාට ගිල දාන්න පුළුවන් ප්‍රමාණය කොතරම්ද කියලා. ඊට පස්සේ එයා තීරණය කරගන්නවා එයාට ගිල දාන්න පුළුවන්. ඒ නිසා ඔන්න අල්ල ගන්නවා බෙල්ලෙන්ම. හැබැයි බෙල්ලෙන් අල්ලගත්තට එයාට පහසුවෙන් ගිල දාන්න බෑ. ගොඩක් වෙලාවට මේ සර්පයෝ මුලින්ම කරන්නේ සජීවි සතෙකුගේ ඇඟේ කොතනින් හෝ පළමුව අල්ලා ගැනීම. දැන් විස සහිත සර්පෙක් සජීවි සතෙක් කියන්නේ පණ තියෙන වෙනත් සතෙකුව ගොදුරු කරගන්නකොට මුලින්ම කරන්නේ දෂ්ටනය කිරීම. එහෙම නැත්නම් වැනලා හපා කෑම. මේ විස නිසා එයා ගන්න ගොදුර අඩපණ වෙලා ටික ටික සතා අප්‍රාණික වෙලා මරණයටපත් වෙනවා. ඊට පස්සේ තමයි එයා වලිගයේ පැත්තෙන් හෝ විශේෂයෙන්ම හිස පැත්තෙන් තමයි ගොඩක් ගොදුරු අරගන්නේ. ගිල දැමීම කරන්නේ. ඔළුවෙන්ම අල්ලාගෙන ටික ටික තමාගේ ආහාරය ගිල දැමීම කරනවා. ඔන්න දැන් මේ නාගයාත් එයාට ලබා දුන්න ආහාරය ඉත මැදින් තමා මුලින්ම අල්ලගන්නේ. ඊට පස්සේ ක්‍රමානුකූලව හිස දෙපසට වනමින් ඒ ගොදුරේ හිස දක්වාම අරගෙන එනවා. ඔන්න බලන්න මේ මලකුණේ හිසින්ම නාගයා අල්ලා ගන්නවා. දැන් එයාට පහසුයි මේ ගොදුර ගිල දාන්න. ඔන්න බලන්න කොහොම කෙටි වෙලාවක් තුල දෙපැත්තට හිස වනමින් එයාගේ ගොදුර උස තුලට තල්ලු කරගන්න ආකාරය. මේ සාමාන්‍ය මේ වගේ වැඩුණ සතෙකුට මේ කුඩා ප්‍රමාණයේ මීයක් පමණක් නෙවෙයි. සාමාන්‍ය කිලෝග්‍රෑම් 2ක් පමණ විශාල වූ තලගොයෙක් උනත් ගිල දාන්න පුළුවන්. ඒගොල්ලන්ට හම්බෙන ඕනෑම සතෙක් ගිල දානවා. සමහර වෙලාවට පූසෙක් වෙන්න පුළුවන්, බලු පැටියෙක් වෙන්න පුළුවන්, මුගටි පැටියෙක් වෙන්න පුළුවන්. එයාට ගිල දාන්න පුළුවන් ඕනෑම සතෙක් ගිල දානවා. ඒක තමයි මේගොල්ලොන්ගේ ආහාර ගැනීමේ ක්‍රියාවලියේ ස්වභාවය. මීයන් ඒ වගේම ගෙම්බන් වගේ සත්තු සුලභව ආහාරයට ගන්නවා. ඒ වගේම මේගොල්ලන්ට හැකියාව තියෙනවා ඕනෑම සර්පයෙක්ව ගිල දැමීම කරන්න. ඉතින් සර්ප භක්ෂකෙක් විදිහටත් අපිට හඳුන්වන්න පුළුවන් මේ නාගයෝ. තමන්ගේ වර්ගයක් පවා ගිල දමන අවස්ථා දැක ගන්න ලැබෙනවා. ඉතින් ඔන්න බලන්න මේ